අපි කාලා බලමු මට ඇත්තටම රහයිද කියලා වෙනුම විතරක් දන්නේ කමුනේ කම්තාගම කන බොන දේවල් වලට නම් ඉතින් අපිට මේ Yo guys, ඉතින් මොකද වෙන්නේ මම අලුතෙන් YouTube channel එකක් පටන් ගත්තා. channel එකේ නම නවියා. මේකේ කරන්නේ food review. food වලට ආස කට්ටිය food වලට ආදරය කරන කට්ටිය අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මම අද තෝරගත්තේ කිරුල restaurant එක. ඉතින් මේ restaurant එකේ තියෙන කිරිවත්තුලිය ඔයගලන්ට හොයාගන්න හරිම ලේසි. Google Map එකේ search කරලා බලන්න කිරුල grand කිරිවත්තුලිය. ඉතින් අපි ඇතුළට ගිහලා බලමු ඇතුළේ මොකද වෙන්නේ කියලා. ඇතුළේ තමයි රසවත්ම කොටස තියෙන්නේ. ඇතුළේ තව අඳුරන යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් අපි යන් ඇතුළට මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් මෙන්න ඉන්නවා කියපු යාළුවෝ දෙන්න අපි බලමු මුන් දෙන්න මොනවද කන්නේ කියලා. මොනවද කන්නේ? මට නම් බලබල ඉන්න දෙයක් නැහැ. මට බලබල ඉන්න දෙයක් නැහැ. මම මේ එකක් තියෙනවා මගේ කනවා බල්ලා කියන්න මම ඊට පස්සේ කියන ඇත්තේ පියාගෙන කියන්න. කන්නේ චොප්සි රයිස් එක. මෙයා කන්නේ චොප් රයිස් එක බලමු මෙයා කන්නේ මොනවද කියලා. මට බලබල ඉන්න දෙයක් නැහැ. මම big glove I am big glove. නූර්ල අම්මගේ රෙද්ද. එහෙනම් කොත්තු. මම කන්නේ කොත්තු කන්නේ කොත්තුළු මෙයා කන්නේ චොප් රයිස් අපි බලමු මේ දෙන්න කන්නේ කොහොමද කියලා. කනවා කෑමක් ආයෙත් ලෙල්ල හුටන් වෙන්න. ඕම කියවට කන්න බෑ මුගේ ඇඟ බල. ඇඟ මොකද කන්න බෑ. කයිය විතර මට කොහොම ඇඟ. මම කන්නේ කියවල. මුගේ සයිස් එක පේනවනේ. මූ ඒ වුණාට මුටාට පොඩ්ඩක් කනවා. ආයි ඔව් ඇත්තටම කනවා. කුලියක් කෑවොත් කනවා හැලියක් වුණත් මං ඉඩියක් කාලේ. ගිලියක් කෑවොත් විතරයි. හරි බලමු මොකද වෙන්නේ කියලා. බලන් ඉන්න. හරි නත් බලමු මොකද වෙන්නේ කියලා. හරි අපි කෑම එකත් එක්ක හම්බෙමු.
ඔන්න ඉතින් අපේ කැම දෙක ඇවිල්ලා තියෙනවා. පට්ට රහ පාටයි පෙනුමෙන්ම පේනවා. අපි මේක කාලා බලමු කොහොමද මේ කැම දෙකේ රස කියලා. ඉතින් ඔය දෙන්නට මොනවද කියන්න තියනවද? කියන්න තියෙනවා කියන්නේ මම කොත්තු ලබ කියලා කොත්තු දැම්මට මට මේකට ආවම චොප්සි රයිස් එක චොප්සි රයිස් එක කොත්තුනේ. ඔබ කොත්තු වලට චොප්සි රයිස් එක එහෙම දැක්කාම ආසෙ හිතන කරම මේ කොත්තුත් එහෙමයි ඒ වන්න මේ පොඩි දුකක් තියෙනවා. කන්නේ නැතුව පෙනුමෙන් කියන්න පුළුවන්. පට්ට වෙනුවෙන්ම කියන පට්ට කියලා. දැන් ඉතින් අපි කොත්තුවත් රස පාටට තියෙනවා. Yes. ඉතින් අපි කාලා බලමු කොහොමද ඇත්තටම රහයිද කියලා. පෙනුම විතරක් දන්නේ කවුනේ දාගමු. කන බොන දේවල් වලට නම් ඉතින් අපිට මේ මොනක් කනවා ඉන්නේ යාකරගෙන කාම. ඉස්කරිපුඩ කැල්ලක් දාන්නම්ම. මෙන්න ගහන්න දෙයක්. කියලා උරනවා. දැන් චොප්ස් එක අපි මික්සර් එකේ ගන්න ඕනේ අපි රස බලලා කියන්නේ බෑ. මේ අපේ ඔඩියන්ස් එකට මේ කෑම වල රස බලලා කියන්න ඕනේ. ඒක මේ එහෙන වටිනවා. මේ චොප්ස් එක කාම ආසිත නැහැ සිලාවට. අපේ ඉතින් අත් හොදලාවේ නේ හැදිනවා නේ මගේ දෙයක් නෑ කියන්නේ දැන් මොනවද නෑ මම ඇත්තටම හැදින්නේ නෑ කියේ නෑ අපේ හේතුව මම මට චොප්ස් එක අපි නම් කාලා මේ පොඩි තියෙනවා ඒ අයියෝ බං කොත්තු ගාන්න ඉස්සේ ගන්න. දෙකම දානවා yes මුලින්ම මේක කාලා ඉන්නවා ඒක අර මික්ස් එකේ ගන්න තමයි ආතල් දීපේ. එහෙනම් මම කාලා බලමු. කෑමට ඉතින් යොමු කරනවා ආවද මූලයට කන්න එපා. කනවා. කන්න. යන්නම් මම විනාස් මේක දිහානේ. අතරම කොත්තු තමයි එන තුච්චි ගන්න ඔයාලට සෙයියන්නම් යන්න වචන නෑ තොප්පියන් පත්ත. කොත්තු කාලා බලමු. කොහමද? මේක චි කොත්තු නෝව. සුබි. තොප්පිය wow මෙතන කරන් කරනවා මාරම රාත්‍තර මාරම රහයි වාල්මේ හොමකමට අවට ඉන්නවනේ ඉවරින් කිරුවත් උඩ එන්නේ කිරුලනේ කිරුල බෑන්ඩ් හොමාගම ඔයාලට එන්න පුළුවන් මේකට වාගේ ගෑල්ලාමයත් එක්ක එහෙම නැත්නම් කොල්ල සෙට් එකක් එක්ක ඔන්න වාගේ කොල්ල කෑල්ලත් එක්ක පුළුවන් නම් බයි මේ කෑල්ල කියන්නේ වෙන එකක් තියෙන කිව්වත් අවුල්. වාගේ වෙන ඔබේ පොඩක් හොඳ ගෑල්ල කවුද තේිතනවා. ඔව් ඒක කමන්නේ බං ඔයා ගෑල්ලාමයත් එක්ක එතකොට කොල්ල සෙට් එකක් ෆැමිලි එකත් එක්ක ඇවිල්ලා වෙන වයිබ් එකක් තියෙන වයිබ් එක විදගෙන කන්න පුළුවන්. මේ කෑමත් ඇත්තටම පට්ට රහයි. මාරම රහයි මට ගන්න කියලා වතන නෑ කියන්නේ කෝක්කයක් ඔය දිබ්බන ගේකට ඔක කියන කිව්වා. කිව්වා කියනු අපිට ගොඩක් අය මේක යන වෙනවා පේනවා. ඒකත් බලගෙන කියලා ගිල ගිල යන්නේ. විතර මේ කැමරේ සුවඳ දැනෙනවා. මම දන්නේ අපේ කැමරාවෙන් කොහොම ඉවසන් ඉන්නවා කියලා මුගෙන දුකෙන් ඉන්නේ හැබැයි මුණා. ඔගේ මූණ දැක්කම පේනවා පට්ට අවුලෙන් ඉන්නේ කරන්න දෙයක් නැහැ. මේ දෙයි වතුන තායි අරන් දෙන්නෙත් නැහැ. ඔය පොඩියද ග්‍රේවි එකත් පොඩ්ඩක් ෆ්‍රයි කරලා බලන්න. ඒක තමයි පොඩි අල්ලක් එම දෙන්නේ. ඒ ග්‍රේවි ගාන ඊයරු මාර ගෑමක් කාලානේ මම පෙරේදී ගේ ගානේ මෙහෙම එකක් තිබ්බ ඉවරයි. ඒ තරම් රහයි මම කියන අතර දේවල් දිනුනේ. අතර ඇටිකම මගදී නුනා. ඒ තරම් කියන වචන කොත්තු දෙන්න ඒ මම කොට්ටු ගන්න නෑ නෝ. මං කිව්වා අරක මුලින් කාලා කොත්තු දෙවෙනියට කම්පන්නේ මෑතන ටොප් කියන හොඳට කැරට් ලීකින් එතකොට ඉස්සෝ. ඒ જાති ඉස්සෝ දැල්ලෝ පට්ටම රහයි ඔක්කොම ඇඩලා තියෙන හොඳටම කියන්න වචන නෑ මාර කොට්ටුවක් තියෙනවා හොඳට ලීක්ස් කැරට් ලුණු තියෙනවා තක්කාලි තියෙනවා ඔක්කොම හොඳට තියෙනවා පට්ට කොට්ටුවක් ඔය රොටි රොටිත් තියෙනවා
ඒක කොට්ටුවක් කියන්නේ නැහැ රොටි කොහොමද තියෙන අපේ. දෙකටම ඔය එකක් වැඩිපුර රහයි කියන්න තමයි මේක පොඩ්ඩක් ඇත්තට වැඩිපුර රහයි. චොක්සිය වැඩි. තාම කොත්තු කෑනේ. අර පට්ට රහයි මේක ඊට වඩා චුට්ටක් වැඩි. දැන් ඔබ කොහොමද කොත්තුව කන්නේ තු අරගෙන වැඩි රහයි කොත්තු කෑවා. මේක මේ කොට්ටු ටික කොත්තු කියනද ඕකේ. දැන් මම කන්නේ. අර කොත්තුවට අපාස ගන්නවා මම ආස මං ගන්නේ කිච්චෙන් ගන්න ඔබ තමයි නිකන් මම ගන්න නිකන් කොත්තුවත් මරු. බන්නන් කියන වදන් නෑ. කොත්තුවත් පන්ප. ඊළඟ රහයි. මේ හොටල් එක ළඟදී ඕපන් කළාද? නැත්තම් දැනගන්න බෑ මේක. ඔව්. මාරු දුරයි අම්මා මර දන්නේ දෙයියනේ මම පට්ට එක වැඩිපුර විදාගන්න. පත්ත. මස්තම අනිවාර්යෙන් එන්න මම කන්නේ නම කිරුල රෑන් හොමාගම. දිල්ල කියන්නේ උමගනේ නම තියෙන්නේ නැහැ මේක තියෙන කිරිවත් උඩ. ගෙලවත් තුරට එන්න ඔයාගේ නෑදෑයෙක් යාළුවෙක් එක්ක නම්ම එක්ක හොර කැහල එක්ක අක්කා එක්ක නම් කිසිම මාරුවක් වෙන හොර කැහල. හොර දීන්වයි බං දෙනම් අනේ මන්ද බං ඉති ගෑනියෙ නැහැ හොරම තමයි ඒක ඇත්තටම මේ try කරලා බලන්න පට්ට රහයි මුළු කාලම් බලන්න ඕනේ. මරු. අම්මෝ. පත්ත රහයි. අතර පට්ට රහයි කියන කොටයි. අතර පට්ට රහයි මේ සුදු කැම එක. ඉතින් අපි මේ vlog එක ඉවර කරන්න ගන්න. අපි මේ වගේ තව vlog වලින් හම්බෙමු. මගේ food reviews බලන්න ඕන නම් කැම වලට ආදරය කරන ඔයාලට අනිවාර්යයෙන්ම ඉන්න කියලා කතා කරනවා subscribe කරන්න කියලා කතා කරනවා නවිය YouTube channel අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම මගේ Facebook එක follow කරන්න යන අපි නවිය සදීෂ්. සදීෂ් දැන් Facebook එකේ ඉතල මේ අයින් ඉස්සරහ වීඩියෝස් වල යාගේ ඉන්ස්ටා අර මේ ටිකේ ඉතින් අපි දෙන්නවත් අනිවාර්යෙන් ඉන්ස්ටා follow කරන්න මම දෙන්නේ රේස් මෙයා වගේ channel එක එහාන් තමයි channel. එහාන් චමීර. මීර අනිවාර්යෙන් මේ දෙන්නගේ channel එකත් subscribe කරලා මම තියාගන්න. කරිඳු පෙරේරා. මගේ මේ Insta FB මම තරියා channel එක subscribe කරගන්න. හරියට අපි මේ වගේ තව වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. bye bye.